හෙලෝ ඔයාලා හැමෝවම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ morning study vlog එකක්. එහෙනම් අපි අද vlog එකට යමු. මම නැගිට්ටේ උදේ 6ට විතර. ඒ නැගිට්ටෙත් 5 ඉඳලා එලම් 10ක් විතර තියාගෙන දැන් වෙලාව 6යි කාලයි. ඔයගොල්ලන්ට පේනවා දැනුත් එලම් එකක් රින් වෙනවා. මගේ morning routine එකේ ගොඩක් වැඩ ඉවරයි. දැන් මම පහන පත්තු ගලා දැන් හදන්නේ උදේට කන්න. එහෙනම් මම ඉක්මනින් කාලා එන්නම්. දැන් වෙලාව 8යි කාලයි. මම වැඩ කරන්න පටන් ගන්න හදන්නේ. අද මට කරන්න තියෙන ලොකුම වැඩ දෙක තමයි assessment එකකට ready වෙන එකයි. මගේ note වගේක් තියෙනවා complete කරලා නැති. ඒ ටික මම අනිවාර්යයෙන්ම අද complete කරන්න ඕනේ. එහෙනම් අපි බලමු මම අද උදේ කොච්චර වැඩ ප්‍රමාණයක් ඉවර කරගනීද කියලා. මම එක දිගට පැය එකමාරක් වැඩ කළා. දැන් ඉතින් මම විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්නවා. මම අවුරුදු දවස්වල K-drama එකක් බලන්න පටන් ගත්තා. ඒකේ අන්තිම ටික තමයි දැන් බලන්නේ. ඒක ඉවරුනහම මට හිතුණා funny K-drama එකක් බලන්න ඕනි කියලා. ඒක නිසා මම පොඩ්ඩක් YouTube පැත්තේ ගිහිල්ලා බැලුවා බලන්න හොඳ funny K-dramas මොනවද කියලා. මගේ බ්‍රේක් එක ඉවරයි. දැන් මම ආපහු හදන්න වැඩ කරන්න පටන් ගන්නවා. Solo, no mojo, I bounce back, no in 3, 2, මං විනාඩි 45ක් වැඩ කළා. ආපහු පොඩි බ්‍රේක් එකක් ගත්තා. මං ආපහු පැයක් එක දිගට වැඩ කළා. දැන් හදන්නේ ආපහු පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් දැන් වෙලාව 12යි කාලයි. මම කලින් නෝට් කම්ප්ලීට් කරන්න පටන් ගත්තා. මට කියන්න බැරි වුණා. මගේ ඇසෙස්මන්ට් එකේ වැඩ මම 11ට විතර ඉවර කළා.
ඒ වෙලාව ඉඳලා මම දැන් වෙනකම්ම කරන්නේ නෝට් කම්ප්ලීට් කරන එක. අපි බලමු මට මේ නෝට් ටික අද කීයවෙදි කම්ප්ලීට් කරගන්න පුළුවන් වේද කියලා. මම විනාඩි 45ක් වැඩ කරලා තමයි ආපහු බ්‍රේක් එකක් ගත්තේ. මගේ බ්‍රේක් එක මාර හොඳ බ්‍රේක් එකක්. මොකද ඒ වෙලාවෙම අයිස්ක්‍රීම් ආවා. අනිත් ඉතින් අපේ අම්මා ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් අරන් දුන්නා. දැන් වෙලාව 1:00යි. මම ආපහු වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවා 2 වෙද්දි මට මේ වැඩ ටික කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මට තව ටිකක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඉතින් මම හිතුවා ඒකත් කම්ප්ලීට් කරලම අද උදේවරුේ වැඩ ඉවර කරන්න. ඉතින් මම පොඩි වෙලාවක් ඉඳලා ආපහු වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් අද උදේ මගේ වැඩ ටික මෙතනින් ඉවරයි. දැන් මම තව ටිකකින් දවල්ට කාලා පොඩ්ඩක් නිදා ගන්නවා. ඉතින් මේ vlog එකත් එක්ක එකතු වෙලා හිටපු යාළුවෝ හැමෝටම හුඟක් ස්තුතියි. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.